හරි. එතකොට අද අපි කතා කරන්න යන්නේ කොහොමද ප්‍රකාශනය සඳහා සත්‍යතා වගුවක් හදන්නේ කියලා. එතකොට මම මෙතන ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනවා අද. එතකොට මම ප්‍රශ්නේ දැම්මට පස්සේ ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරලා ප්‍රශ්නේ පොතේ ලියාගෙන ප්‍රශ්නේ හදන්න try කරන්න. හදන්න try කරලා ඔයාලා හදාගත්ත එකත් එක්ක මේ වීඩියෝ එක බලන්න. එතකොට අපිට තියෙන පළවෙනි ගාන තමයි ගැටලුව තමයි මේක. මම මුලින්ම ලේසි එකේ ඉඳන් පටන් අරගෙන යන්න. එතකොට ඔයාලා මේ වගේ එකක් දුන්නට පස්සේ ඔයාලා දැන් වීඩියෝ එක පෝස්ට් කරලා මේක හදන්න try එකක් දෙන්න. ඊට පස්සේ මෙතන ඉඳන් play කරලා ගන්න. මම ඒක සැරෙන් සැරේ කියන්න යන්නේ. ඔයාලා ඒක මතක් කරලා කරන්න. එතකොට ඔයාලා දැන් මේ වගේ ප්‍රකාශන දුන්නට පස්සේ ඔයාලා බලන්න ඕනේ මේකේ පද කීයක් තියෙනවද කියලා. හරිද? එතකොට මේකේ මොනවද තියෙන පද? මේකේ පද තියෙනවා A තියෙනවා. ඒ වගේම අනිත් පදේ මොකද්ද? B තියෙනවා. එතකොට මේකේ තියෙන පද දෙකයි. එතකොට ඔයාලගේ ප්‍රකාශනයක් දුන්නොත් එහෙම පද තුනක එකක්. ඒ කියන්නේ A B C කියලා තුනක් තියෙනවා නම් එතකොට ඔයාලා ගහන්න ඕන වගුව කෑලි තුනේ එකක්. මං කිව්වේ A B C කියලා තුනක් තියෙනවා නම් දෙකේ තුන. ඒ කියන්නේ කීයද? 8යි. පල්ලෙහාට කොටස් 8ක වගුවක් තමයි ගහන්න ඕනේ. එතකොට මෙතන තියෙන්නේ A B C කියලා විතරයි. A B විතරයි තියෙන්නේ. එතකොට ඔයාලට තියෙන්නේ ආදාන දෙකයි. එතකොට ආදාන දෙකක් කියන්නේ 4යි. එතකොට පල්ලෙහාට 4ක් වදිනවා. එතකොට මේව කරද්දී ඔයා මුලින්ම ප්‍රකාශනය හොඳට බලන්න. ප්‍රකාශන බැලුවාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන දැන් අපි කලින් අර ලොජික් ගේට් වල ප්‍රකාශනත් එක්ක ඔයාලා මේ ටික වෙන වෙනම සංසන්දනය කරලා බලන්න ඕනේ. එතකොට මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන තියෙන්නේ AND ගේට් එකක්. එතකොට මෙතන මොකද්ද තියෙන්නේ? මේ හැදිලා තියෙන්නේ OR ගේට් එකක්. හරිද? එතකොට ඔයාලා ඒක හරියට බැලුවොත් ඔතන තියෙන්නේ මෙහෙම එකක්. හරිද? ඔතන තියෙන්නේ A.B. එතකොට මේ තියෙන්නේ plus A කියන එක. එතකොට මේකේ තේරුම තමයි ඔයාලා A and B එකේ AND ගේට් එක අරගෙන පස්සේ ඒකට O ගේට් එක එකතු කිරීමක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. අපි ගානත් එක්ක දැන් කරගෙන යමු. මෙතන මොකක්ද තියෙන්නේ? A B තියෙනවා. මෙතන බිංදු දෙකයි. මම මෙතන වගුව පුරව ගන්න 1 2යි බිංදු 1 එතකොට මම දැන් මෙතන ප්‍රකාශන කොටස් කිහිපයකට මේක හදන්නේ. බිගිනර් කෙනෙක් විදිහට ඔයාලා නැත්තම් එක පාර මේක කරන්න අමාරුයි. මම මුලින්ම හොයනවා මේකේ AND ගේට් එක. ඒ කියන්නේ A.B. මේ කෑල්ල මම මුලින්ම හොයනවා මෙතන. හරිද? අපි ඒක කොහොමද හොයන්නේ? බිංදුව මං කියව AND ගේට් එකේදී ආදාන ඔක්කොම එක වුණොත් විතරයි ප්‍රතිදානය එක වෙන්නේ. එතකොට මේකේ බිංදුව කොහොමද බිංදුව 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි විතරයි එක වෙන්නේ. හරි. ඔන්න දැන් අපි එක කෑල්ලක් හදාගෙන ඉවරයි. ඊළඟට අපි හදා ගන්න ඕනේ අනිත් කෑල්ල. හරිද? මම මෙතන ප්ලස් A කියලා දාන්න. දැන් අපි ගාව මේ කෑල්ල already තියෙනවා. ඒ කියන්නේ මේ කෑල්ල. එතකොට තව මොකද්ද මේ එකතු වෙලා තියෙන්නේ? මෙන්න මේ A කියන එක. එතකොට මේ අන්තිම ප්‍රකාශනය හදන්න අපිට මේ කෑල්ල ඕනේ වෙන්නේ නැහැ. එතකොට අපිට ඕන වෙන්නේ මේ කෑල්ලයි. හරිද? මේ කෑල්ලයි විතරයි. මේ කෑල්ලයි O ගේට් එකක් ඇතුලෙන් තමයි යවන්න ඕනේ. එතකොට කොහොමද එන්නේ? හොඳට බලා ගන්න. දැන් මේ කෑල්ල අමතක කරන්න. මොකද මේ කෑල්ල දැන් අපිට ඕන වෙන්නේ නැහැ. එතකොට මම බලන්න. දැන් O ගේට් එකේ දැන් මෙතන O ගේට් එක හැදිලා තියෙන්නේ. O ගේට් එකේ වෙන්න පුළුවන් දේ මොකක්ද? O ගේට් එකේ ආදානයේ මොකක් හරි එකක් වුණොත් ප්‍රතිදානය එකයි. එතකොට ආදාන ඔක්කොම බිංදු වුණොත් විතරයි අනිත් ඔක්කොම බිංදු වෙන්නේ. එතකොට මම මේක ගත්තොත් එහෙම මෙතන තියෙනවා බිංදුව මේකයි බලන්නේ. හරිද? බිංදුවයි මොකද්ද? O ගේට් එක ඇතුලෙන් ගියාම බිංදුවයි. බිංදුවයි O ගේට් එක ඇතුලෙන් ගියාම බිංදුවයි. හරිද? 1යි බිංදුවයි O ගේට් එක ඇතුලෙන් ගියාම කොහොමද? එකමයි. හරිද? එතකොට මේක කොහොමද? 1යි O ගේට් එකෙන් ගියාම 1යි. ඔන්න ඔහොම තමයි. එතකොට අපේ පළවෙනි ප්‍රශ්නේ ඉවර වෙන්නේ. එතකොට මේක තමයි ඔයාලගේ සත්‍යතා වගුව ප්‍රකාශනයට අදාළ. එතකොට මේක තමයි ඔයාලා ෆයිනල් ගන්න ඕනේ ප්‍රකාශනය. හරි. එතකොට මම දැන් ඉන්නේ දෙවෙනි ප්‍රශ්නෙත් එක්ක. එතකොට මේකේ මම මෙතන මේක කරලා තියෙන්නේ මේ බා කියන එක තමයි මෙතන නිරූපණය කරලා තියෙන්නේ. ඔයාලට ඒක තේරෙන්නේ නැත්නම් මම ලියන්නම් A.B බා ධන A.B.
එතකොට මේකෙත් බලන්න කලින් වගේ මම කිව්වා වගේම මම මේකේ කොහොමද දෙන්නේ AB කියන ආදාන දෙක විතරයි මම පල්ලෙහා ප්‍රශ්න වලක් දීලා තියෙන්නේ. අපිට දැන් ABC කියලා තුනක් වෙන ගැටලුත් අපි ඉස්සරහට හදන්න. හරිද? දැන් මේකේ තියෙන්නේ මම කලින් කිව්වා වගේ AB කියලා විතරයි. එතකොට ඔයාලා එතන පල්ලෙහාට කොහොමද තේන්න ඕනේ 4යි 0.2යි 1.2යි 0.1 0.1 හොඳයි නේ. හරි. මෙතන බිඳුව. එතකොට අපිට මේ ප්‍රකාශනයේ මොකද්ද තියෙන්නේ? හදාගන්න අපිට ඕනේ දේවල් මොනවාද? දැන් ඔයාලට පේනවා ඇති මෙතන B ඩෑෂ් කියලා එකකුත් තියෙනවා. හරිද? එතකොට මේ ප්‍රකාශන දෙක බලන්න. මුලින්ම මේක හරියට ගත්තොත් මේක අපි මේවා කරලා බලමු. ඔයාලා දැන් මෙතන ඩෑෂ් එක මතක තියාගන්න. මේකේ තියෙන්නේ මුලින්ම A එකයි B ගේ බා එකයි AND ගේට් එකක් ඇතුලෙන් යවලා. හරිද? ඊළඟට යවලා තියෙන්නේ A B එකත් AND ගේට් එකක් ඇතුලෙන් යවලා. එතකොට මේ දෙක අන්තිමේදී O ගේට් එකක් ඇතුලෙන් යවලා තියෙනවා. එතකොට අපි මුලින්ම හදාගමු මෙන්න මේ A.B බා කියන එක. අපිට දැන් මම මෙතනින් B බා එකත් ඇද ගන්නම්. එතකොට ඔළුවට ගන්න ලේසි. මෙතන B බා කියන්නේ B ගේම ඉන්වර්ස් එක. එතකොට කොහොමද? බිඳුව නම් 1යි, 1 නම් බිඳුවයි, බිඳුව නම් 1යි, 1 නම් බිඳුවයි. ඔන්න අපි දැන් B බා හදාගෙන ඉවරයි. ඊට පස්සේ මම හදනවා මෙන්න මේ පදේ. හරිද? මේව ඔයාලට කරද්දී ඔළුවට යනවා. ප්‍රැක්ටිස් වෙන්න ඔයාලා වීඩියෝ පෝස්ට් කරලා මේ ගාන හදන්න try කරන්න. හරිද? එතකොට දැන් අපිට තියෙන්නේ මොකද්ද? AY B බාවයි විතරයි මෙතනදී ගන්න ඕනේ. එතකොට මේ කෑල්ල අපි අමතක කරන්න ඕනේ. AY B බායි AND ගේට් එකක් ඇතුලේ යවලා තමයි තියෙන්නේ. මම කිව්වා කොහොමද AND ගේට් එකේ දෙකම එක වෙන්න ඕනේ ප්‍රතිදානය එක වෙන්න. ඒ කියන්නේ දෙන ආදාන ඔක්කොම එක වෙන්න ඕනේ ප්‍රතිදානය එක වෙන්න. එතකොට මම මෙතන බලනවා A B බා කියන එක 0.1 AND ගේට් එක ඇතුලේ ගියා 0.2යි. 0.0 කොහොමද 0.2යි? මේ දෙක බලන්න මේකයි 1යි ඔන්න දෙකම ආදාන දෙකම එක වෙලා 1යි. ඔන්න 1.0යි 0යි. හරි. ඔන්න දැන් අපි එක කෑල්ලක් හදාගෙන ඉවරයි. හරිද? දැන් අපිට මේ පදේ හදාගෙන ඉවරයි. අපි දැන් යනවා මෙන්න මේ පදේ හදන්න. A.B කියන පදේ. A.B එක හදන්නේ කොහොමද? එතකොට මේ දෙක විතරයි බලන්නේ. මේක අපි බලන්නේ නැහැ. ඔන්න ඔයාලට දැන් ටික තේරෙන්න ඕනේ මේ වැඩේ කොහොමද කරන්නේ කියලා. කොහොමද? දෙන ආදාන දෙකම එක වුණොත් විතරයි ප්‍රතිදාන එක වෙන්නේ. ඔන්න 0.0 0යි 1.0යි ඔන්න දෙකම ආදාන දෙකම එක වුණා. ඒක විතරක් එක වෙනවා. හරි. එතකොට මම මේ අන්තිම ප්‍රකාශනය මම මෙතනින් ලියා ගන්නවා. අපිට දැන් තියෙන අන්තිම ප්‍රකාශනය හදන්න විතරයි. A.B හරි. දැන් අපි මේ ප්‍රකාශනයත් හරි මේ ප්‍රකාශනයත් හරි. එතකොට මේ ප්‍රකාශනය ප්ලස් මාක් එකකින් අපි මේ කියන්නේ මේක O ගේට් එකක් ඇතුලෙන් ගිහිල්ලා තියෙනවා කියලා. O ගේට් එකේ මොකද්ද වෙන කාර්යය? ඒ කියන්නේ ඔයාලා දෙනවා නම් ආදාන තුනක් ආදාන තුනෙන් එකක් හරි එක වුණා නම් ප්‍රතිදානය එකයි. ඒ කියන්නේ ආදාන ඔක්කොම බිඳුව වුණොත් විතරයි ප්‍රතිදානය බිඳුව වෙන්නේ. ඒතකොට අපි දැන් මේ පද දෙක තමයි සලකන්න ඕනේ. දැන් මේ පද දෙකනේ අපි හදාගෙන තියෙන්නේ. එතකොට බිඳුවයි දෙන ආදාන ඔක්කොම බිඳුව. ඔන්න බිඳුව. 1.1 ඒ කියන්නේ මේ දෙකෙන් දෙන ආදාන වලින් එකක් එක වෙලා තියෙනවා. එකක් හෝ දැන් මෙතන එකේ දෙකක් තිබ්බත් ප්‍රතිදානය එකයි. ඔන්නෝම තමයි අපේ දෙවෙනි ප්‍රශ්නය ඉවර වෙන්නේ. වැරදි තියෙනවා නම් ඔයාලා හදාගෙන ඉස්සරහට යන්න. හරි. මේක තමයි අපේ තුන්වෙනි ප්‍රශ්නය. ඉතින් ඔයාලට පේනවා ඇති x.y. ගේ මුළු ප්‍රකාශනයේම බා එක තමයි මේ ගාන දීලා තියෙන ප්‍රකාශනය. එතකොට මේකේ තියෙන්නේ xy කියන දෙක විතරයි. මම xy කියන දෙක මෙහෙම ලියා ගන්නවා. හරිද? ලියාගෙන අපි බලනවා මේකේ කොහොමද ප්‍රකාශනය අපි හැදෙන්නේ කියලා. එතකොට මේ ප්‍රකාශන වල හරියට බැලුවොත් මුලින්ම අපි හදා ගන්න ඕනේ මෙන්න මේ x.y කියන එක. හරිද? මම මේ ප්‍රකාශන මෙතන ලියන්න x.y. ඊට පස්සේ අපි x.y ගේ මුළු ඉන්වර්ස් එක. එතකොට මේ පදේම ඉන්වර්ස් එක තමයි මෙතනට එන්නේ. හරි. x.y කොහොමද හදාගන්නේ? මේ ප්‍රශ්න ගොඩක් ලේසි. ඔයාලට ප්‍රැක්ටිස් කරද්දී නිකම්ම ඔළුවට යනවා. x.y ඒ කියන්නේ AND ගේට් එක. AND ගේට් එකේදී මම කිව්වා ආදාන දෙකම ඔක්කොම එක වුණොත් විතරයි අනිත් ඔක්කොම එක වෙන්නේ ප්‍රතිදාන එක වෙන්නේ. හරි. එතකොට දැන් මේකේ මේ සම්පූර්ණ පදේම ඉන්වර්ස් එක තියෙන. ඒ කියන්නේ මේ එන එකම ඉන්වර්ස් වෙලා තමයි මෙතනට එන්නේ.
1.0යි. අර එක බිඳුව නම් 1යි, බිඳුව නම් 1යි, බිඳුව නම් 1යි, 1 නම් බිඳුව. හරි. ඔහොම තමයි අපේ 3 වෙනි ප්‍රශ්නෙත් ඉවර වෙන්නේ. හරි. එතකොට අපිට තියෙන 4 වෙනි ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ තියෙන්නේ x bar plus y bar කියන එක. එතකොට මේකේ තියෙන x තියෙනවා, y තියෙනවා. එතකොට අපි හදා ගන්න ඕනේ x bar හදා ගන්න ඕනේ. y bar හදා ගන්න ඕනේ. එතකොට අන්තිමේදී අන්තිම ප්‍රකාශනය කියන්නේ x bar plus y bar. එතකොට මේකත් අපි හදා ගන්න ඕනේ. හරි. මම මෙතන x y මුලින්ම ෆිල් කරගන්නම් එන්න පුළුවන් අවස්ථා. හරි. එතකොට අපි මුලින්ම බලන්න ඕනේ x bar. x bar කියන්නේ මේකෙම ඉන්වර්ස් එක. එතකොට කොහොමද එන්නේ? k2.2. හරිද? ඊට පස්සේ අපි මොකද්ද බලන්නේ? ඊට පස්සේ බලන්නේ අපි y bar. y bar කියන්නේ මේකෙම ඉන්වර්ස් එක. බිඳුව නම් 1යි, බිඳුව නම් 1යි, 1 නම් බිඳුවයි, බිඳුව නම් 1යි, 1 නම් බිඳුවයි. හරි. එතකොට දැන් මෙතන කරලා තියෙන්නේ මේ බා දෙක මේ දෙක O ගේට් එකක් ඇතුලේ යවලා තියෙනවා. හරි දැන් මෙතන තියෙන O ගේට් එක දැන් කොහොමද වෙන්නේ? 1යි 1 නම් 1යි 1යි බිඳුව නම් 1යි 1යි බිඳුවයි 1යි නම් ඒත් 1යි බිඳුවයි බිඳුවයි නම් විතරයි. ඒ කියන්නේ බිඳුවේ. ඒ කියන්නේ O ගේට් එකේ දෙන ආදාන ඔක්කොම බිඳු වුණොත් විතරයි ප්‍රතිදානය බිඳු වෙන්නේ. අනිත් ඔක්කොම 1යි. ඒක බලන්න දෙයක් නැහැ. දාගෙන යන්න තියෙන්නේ. ඉතින් ඔහොම තමයි අපේ අන්තිම ප්‍රශ්නෙත් ඉවර වෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් මීට වඩා ඇඩ්වාන්ස් ප්‍රශ්න ටිකක් කතා කරමු.